තවත් මිනිත්තු කීපයක් තමයි තියෙන්නේ රෑබෝ වෙන්න. ආයිබෝන් සුබ දවසක්. අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා නුදුටැස්ස දෙයිගාහේනට හම්බන්තොට දිස්ත්‍රික්කයට තමයි අයිති වෙන්නේ. අද ඉතින් මම යන්න හදන්නේ කබරගලට. මේ යන ගමනේ ඇවිල්ලා මම හිතුවා ඔයාලනේ වීඩියෝ එක ස්ටාර්ට් කරන්න ඕනේ කියලා. දැනට අපි කිලෝමීටර් 3ක් විතර වගේ ආවා පයින්. තව යන්න ඕන. තව කිලෝමීටර් 2ක් වගේ යන්න ඕන. මේ මාර්ගය හරිම දුෂ්කරයි. මොකද බයික් එකකින්වත් එන්න බෑ. නමුත් ගමන හරිම විනෝදයි. ඉතින් ආරාධනා කරනවා ඔබ තාමත් නුදුටැස්ස YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකත් subscribe කරලා ඒ වගේම නුදුටැස්ස Facebook page එකත් like කරලා follow කරලා ආදරෙන් එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අද ලස්සන වීඩියෝ එකකින් හමුවෙමු. කබරගල කඳු මුදුනට යන හැටි ඔබට කියනවනම් මාවරලින් ඉඳලා යනවා බෝකාන් ජංක්ෂන් එකෙන් දකුණට හැරෙන්න නැතුව වමට ඇවිල්ලා පෙරපාසලක් තියෙනවා. ඒ පෙරපාසලත් පහු කරලා ඔබට හමුවෙනවා දිනුදා බෝධිය කියන බෝධිය. ඒ බෝධියත් පහු කරගෙන ඉස්සරහට ගියාම ආයෙත් වතුර ටැංකියක් අහු වෙනවා. ඒ වතුර ටැංකියෙන් ඔබ කෙලින්ම උඩහට හැරෙන්න ඕන. උඩහට හැරිලා මේ මාර්ගය දිගේ කෙලින්ම ගමන් කරන්න ඕන. මේ මාර්ගයේ අපිට බයිසිකලයකින් ගමන් කිරීමට අපහසුයි. මේ මාර්ගයේ ගමන් කරන්නේ ට්‍රැක්ටරයක්. ඒ කියන්නේ මේ කබරගල මුදුනට වෙන්න තියෙන්නේ ගොඩක්ම තේ වතු තියෙන හින්දා ඒ දළු ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රැක්ටරයක් තමයි මේ මාර්ගේ ගමන් කරන්නේ. බයික් එකක් යන්න අමාරුයි. ඒ නිසා හොඳම දේ තමයි පයින් ගමන් කරන එක. මොකද බයිසිකලයකින් යන්න අපහසුයි. ඔයාලට වීඩියෝ එක බලනකොට පේනවා ඇති මාර්ගයේ තියෙන දුෂ්කර බව. මේ දුෂ්කර මාර්ගයේ ඉහළටම ගමන් කරවිට අපට කබරගලට ළඟා වෙන්න පුළුවන්. වැදගත්ම කාරණේ තමයි ඔබ මේ ආවට කෙනෙක් නොවේ නම් මේ සම්බන්ධව දන්නේ නැත්නම් හරියට මේ ආවට ප්‍රදේශවාසීන්ගෙන් විමසලා හරියට විස්තර දැනගෙන තමයි ඔබ ගමන් කරන්න ඕන. නැත්නම් මොකද රක්ෂිත වනාන්තරයක් තියෙනවා. ඔබ අතරමං වෙන්න පුළුවන්. ඒ දේ ඔබ අනිවාර්යෙන් මතක තබා ගත යුතුයි. ගොඩක්ම මහන්සි ඉතින් කබරගලට ඉතින් තව යන්න ඕන කිලෝමීටර් 2ක් විතර. හරි මහන්සි. ඒත් ඉතින් ගමන අතාරින්නේ නැහැ. මේ ඔබ දකින්නේ කබරගල සහිත ප්‍රදේශයේ ඒ වගේ මේ යවට දළු ප්‍රවාහනය සඳහා භාවිත කරන ලබන වාහන ට්‍රැක්ටරයක් පමණයි ගමන් කිරීමට හැකියාව තියෙන. ඒ තරම් දුෂ්කරයි මේ මාර්ගය. ඔබ අනිවාර්යෙන් මතක තබා ගත යුතු කාරණය නම් මේ කබරගල කඳු මුදුනට යනවා නම් අනිවාර්යෙන්ම දාන්න කියන කෙනෙක් එක්ක මේ ප්‍රදේශයේ යනවා නම් තමයි වඩාත්ම හොඳ. මොකද අතරමං වෙන්න පුළුවන්. කබරගලට යන මාර්ගයේ මේ ඉන්නේ අපිට යාළුවෝ ටිකක් හම්බුණා. මගේ සෙරප්පු වහත් අම්මෝ පෑ ගානක මහන්සි වුණ. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ දැන් කබරගලට 3:00ට තමයි ගමන පටන් ගත්තේ. ඇත්තටම 5 වගේ වෙද්දි අපි උඩට ආව. නමුත් පාර හොයාගන්න බැරි වුණා. මේ ගලගාවට එන ලොකු මහන්සියක් දරලා කට්ටක් කාලා අපි ඔන්න ආවන්තිමට කබරගලට. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ අවට තියෙන සුන්දරත්වය මොන වගේද කියලා. ඇත්තටම මාරම සතුටුයි. පැය ගානක් මහන්සිලා තමයි මේ ගමන ආවේ. මෙතෙන්ට ආවම දැනෙන සතුට ඇත්තටම කියලා නිම කරන්න බැරි සතුටක් දැනෙනවා මේ වෙලාවේ. තේ කෑල්ල මුදුනට ඇවිල්ලා තේ කෑල්ල කෙළවරින් තමයි මේ පහළට බහින්න ඕන. පහළට බැස්සාම මේ කබරගල කියන සුන්දර ලස්සන තැන හමු වෙනවා. ඇත්තටම මාරම ලස්සන view එකක් තමයි මේ තැනට ආවහම පේන්නේ. ඒ ඈතින් පේන්නේ කුඹුරු යාරවල් තමයි ඇහැල කන්ද මාතර ඒ වගේම කොටපල ප්‍රධාන මාර්ගය ඈතින් බලා ගන්න පුළුවන්. ඉර බැහැගෙන යන වෙලාවේ තමයි ඉතින් හවස 5:00 වගේ වුණා. මෙතෙන්ට එනකොට පාර හොයාගන්න බැරි වුණා. ඒකින්ද තමයි ගොඩක් පරක් වුණේ. ලස්සනම view එකක් තමයි ඉතින් තියෙන්නේ මෙතෙන්ට ආවහම. අඩි 10 ගානක් උඩට ඇවිල්ලා තමයි ඉන්නේ. පෙන්නන්න ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මේ තමයි කබරගල කඳු මුදුනේ බෑවුම් සහිත ස්ථානයේ. ඉතින් මේ ස්ථානයට ආවම
අනිවාර්යයෙන්ම තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලා ගන්න ඕනේ. මොකද පහළට වැටුනොත් නම් ආයි කෑලි නම් ඉතුරු වෙන්නේ නැහැ. අර ඈතින් පේන්නේ රම්මලේ කන්ද. රම්මලේ කන්දට විරුද්ධ පැත්තට තමයි මේ කබරගල පිහිටලා තියෙන්නේ. රම්මලේ කන්දත් ලස්සනට අපිට බලා ගන්න පුළුවන් මෙතෙන්ට ආවම. ගොඩක්ම ඉතින් මෙතෙන්ට ආවම පේන්නේ ඇහැර කන්ද, ආඳලුව, පස්ගොඩ වගේ ප්‍රදේශ ටිකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ පැත්තෙන් මේ තියෙන්නේ රක්ෂිතය. ඉතින් කබරගලට ඇවිල්ලා ඔයාට ලස්සන ලොකේෂන් එකක්, එයාගේ ලස්සන view එකක් පෙන්වන්න ඕනේ කියලා ඉතින් මම අදහස් කරා. අද මාත් එක්ක ගමනට එකතු වුණේ travel partners අධිප දරංජය. අපි දෙන්නත් එක්ක එකතු වෙලා ඇය 3ක් විතර වගේ ගියාමට ඇත්තට මෙච්චර වෙලා යන්නේ මොකද මේ පාර හොයාගන්න බැරි වුණා. ඒක හින්දා තමයි ගොඩක් පරක් වුණේ. ඇත්තටම සතුටුයි. ඉතින් පරක් වුණත් අන්තිමේදී අපි ආව අපේ ටාගට් එකට. අවස 6ටත් දැන් විනාඩි කිහිපයක් තමයි තියෙන්නේ. රැහැයියන් කෑ ගහන සද්ද එනවා. ඉතින් ඉරත් බැහැගෙන යන ටයිම් එකේ දැන් ඉතින් රැය වෙන්නත් ළඟයි. ඉතින් අපි දැන් යන්න කියලා තමයි බැලුවේ. ඔය ඈතින් පේන්නේ ඔයාලට කුඹුරායක් පේන්නේ ඇහැල කන්ද. මීදුම් වගේ පොට්ටක් තියෙන හින්දා පැහැදිලි මදි. රම්මලේ කන්ද තමයි ඉතින් අර මගේ අර පැත්තේ මේ කබරගලට විරුද්ධ පැත්තෙන් තියෙන රම්මලේ කන්ද. පහළින්ම තියෙන්නේ රක්ෂිත වනාන්තරය තමයි මේ ගලට පහළින් තියෙන්නේ. ලොකු බෑවුමක් තමයි. අඩි 10 ගාණක් උසයි මෙතන. කොහොමවත් ඉතින් මෙතෙන්ට ආවම ලස්සනටම වටපිටාව බලා ගන්න පුළුවන්. දැන් ඉර බැහැගෙන යන ටයිම් එකේ මීදුමත් එක්ක මෙතන කඳු මුදුන උසත් එක්ක ටිකක් පැහැදිලි මාදි. රෑයන් කෑ ගහනවා. තවත් මිනිත්තු කිහිපයක් තමයි තියෙන්නේ රෑ බෝ වෙන්න. එහෙනම් ඉතින් නුදුරු රැස්ස කබරගල කඳු මුදුන ඉඳලා මෙතනින් අද වීඩියෝ එක නිමා කරනවා. ඉක්මනටම ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝම